නැවත වරක් අපගේ සියලුම රණවිරු දුපුතුන්ගේ පවුල්වල මව්වරුන්ට පියවරුන්ට ඉතා ඉක්මනින් මේ හඬ ඇසෙන තෙක් මානව සිටිනම් ඉතා ඉක්මනින්ම මේ මහජන ක්‍රීඩාංගණයට පැමිණ ඔබට ආරාධනා කර තිබෙනවා අපිට ඔබගේ පැමිණීම ඉතා ඉක්මනින්ම ලබා දෙන්නට කියලා මේ වැඩ කටයුතු කරගන්නට අපි ආදරේ දාන්න ඕනේ. ඔව් ඔක්කොටම ආබාධය අපට උදා කර දුන්නේ අභිත රණවිරුවන් අද දවසේ සිහිපත් කරන අවස්ථාවේ අපි දෙමාපියන්ට ඉතාම ඉක්මනින් ආරාධනා කරනවා පැමිණෙන්නට මහත් සිල්වලට ඕනම සිහිපත් කරන්නට. ප්‍රථමයෙන්ම අපි පහන් සිලු දල්වන්නට සූදානම් අපිට නින්දක් දෙන්නට රටදෑ වෙනුවෙන් ජීවිත රණවිරුවන්ට පහන් දල්වන්නටයි මේ සූදානම. ඒ වගේම අද දවසේ මේ කටයුතු ඡායාරූපගත කරන්නට පැමිණි අපේ සහෝදරයාට ආරාධනය කරනවා අපේ මේ මව්වරුන්ගේ පහන් දැල්වීමේ කටයුත්ත වීඩියෝ ගත කරන්නට ආරාධනය කරනවා. වසර 30කට ආසන්න කාලයක් මෙරට කුරුළු ප්‍රස්තාවයෙන් මුදා ගන්නට අපේම සහෝදරයන් අපේම ඥාතීන් අපි අතරින් දී පරදුරට ඥාතීන් සිහිපත් කරන්නට සූදානම්. ඉතින් ආරාධනා කරනවා සියලුම මවුරුන් පියවරුන් වසර ගණනාවක් ගත වෙලා අද ඔවුන්ගේ ගුණ සුවඳ සිහිපත් කරන්නට ආරාධනය කරනවා පහන් සිලක් දල්වන්නට ඔවුන්ව සිහිපත් කරන්නට. ඒ වගේම ආර්.ඩී. සෝමතිලක 1997 10/17 දින අපට අහිමුණු මේ රණවිරුවා වෙනුවෙන් පහනක් දල්වන්නට දෙමාපියන්ට අපි ආරාධනා කරනවා. ඒ වගේම ආර්.පී.ඩී. උපාලි ජයවික්‍රම රණවිරුවාණන් 1995 5/22 අපේ අතින් සටහනට සමුගත්තේ අපගේ ගෞරවනීය ධර්මදේශකයන්න් වහන්සේත් වැඩම කරනවා. ඉතින් අපි ඒ වෙනුවෙන් අපි තා ඉක්මනින් යොමු වෙන්නට සූදානම්. ආර්.පී.ඩී. උපාලි ජයවික්‍රම අපීත රණවිරුවාණන් 1995 5/22 අපට අහිමුණු අපේ රටේ යුග පුරුෂයෙක් ආර්.පී.ඩී. උපාලි ගුණතිලක රණවිරුවාණන් වෙනුවෙන් දෙමාපියන්ට ආරාධනය කරනවා පහනක් දල්වන්නට එකතු වන්නට. ආර්.පී.ඩී. නිලන්ත බාලසූරිය අපේ පොලිස් साधु साधु
साधु साधु साधु साधु साधु साधु साधु साधु साधु